දෙනින් පිළිගන්නවා JDN ට්‍රේඩින් කමියුනිටි එකට. අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ forex trading වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එකට අපි ගත්ත forex trading කියන්නේ මොකක්ද කියලා කියන එක. අපිට අද කතා කරන්න තියෙන්නේ මොකක්ද මේ financial මොකක්ද forex trading? එතකොට මොකක්ද trading කියන්නේ? trading කියන්නේ වෙළඳාම. එතකොට finance trade කරන්න පුළුවන් system එක. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඔයාලට පේපර් එකක් ලියන්න පෑනක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ පෑන තමයි item එක වෙන්නේ. ෆයිනෑන්සියල් ඉන්ස්ට්‍රුමන්ට් කියන්නේ ක්‍රිප්ටෝකරන්සි, ට්‍රේඩ්, ස්ටොක් මාකට්ස්, කරන්සි ෆෙයා වගේ ඒවා. ෆයිනෑන්සියල් මාකට් එකක් කියන්නේ මොකද්ද? ෆයිනෑන්සියල් මාකට් එකක් පවතින නම් බය ඇන්ඩ් සෙලර් සිටිය යුතුයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඔයාලා දැන් වාහනයක් විකුණනවා කියන්නේ හිතන්න. ඔයාලා වාහනේ විකුණනවා නම් අනිවාර්යෙන් ඒක ගන්න කෙනෙකුත් ඉන්න ඕන. අන්න ඒ වගේ තමයි මේ ෆයිනෑන්සියල් මාකට් එක පවතින්න නම් අනිවාර්යෙන් බය ඇන්ඩ් සෙලර් සිටිය යුතුයි. මම දැන් හිතනවා ඔයාලට ෆයිනෑන්සියල් මාකට් එකක් ගැන අදහසක් එන්නේ නැති කියලා. ෆයිනෑන්සියල් ඉන්ස්ට්‍රුමන්ට් ගත්තොත් එහෙම ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින්, කම්පැනි ස්ටොක්, ෆොරින් එක්ස්චේන්ජ් වගේ ඒවා බලා ගන්න පුළුවන්. ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩ් කරන්න අපට කොයින් ඕනේ. උදාහරණයක් වශයෙන් කොයින් ගත්තොත් එහෙම BTC, Ethereum, Bon, Pepe, Doge, Hamster වගේ ක්‍රිප්ටෝ කොයින් තියෙනවා. ඊට පස්සේ ක්‍රිප්ටෝ කොයින් ට්‍රේඩ් කරනවා කියන්නේ අපි හිතන්න ඔයාලා BTC ඩොලර් 100ක ගත්ත කියලා හිතන්න BTC ඩොලර් 100ක අරගෙන මාකට් එක අප් වෙනකන් ඉඳලා මාස දෙකක් විතර ඔයාලා බලාගෙන ඉඳලා කොහොම හරි කරලා අර බය ඇන්ඩ් සෙලර් වගේ ඉන්නවා කිව්වා වගේ සෙල් කරනවා ඒක. මාස දෙකකින් විතර සෙල් කරද්දී ඔයාලට ඩොලර් 200ක් එනවා. ඒ කියන්නේ ඔයාලට ඩොලර් 100ක් ප්‍රොෆිට් වෙනවා. අන්න ඒක තමයි ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් කියන්නේ. අපි දැන් කතා කරමු කම්පැනි ස්ටොක්ස් කියන්නේ මොකක්ද කියලා. සමාගම් වල අයිතිව කොටස් වලට කඩනවා. ඔයාලා හිතන්න කීල්ස් එක තියෙනවා. කීල්ස් එක දැන් කොටස් 1000කට කඩනවා. ඔයාලා දැන් එක කොටසක් මිලදී ගන්න. ඒ කොටසක් රුපියල් 1000යි. ඊට පස්සේ පසු කාලීනව කම්පැනිය ලාභ ලබලා හරි මොකක් හරි වෙලා කම්පැනියේ වටිනාකම ඉහළ යනවා. කම්පැනියේ වටිනාකම ඉහළ යද්දී ඔයා ගාව තියෙන කොටසේ වටිනාකම ඉහළ යනවා. අන්න එතකොට ඒ වටිනාකම ඉහළ ගියාම එව්ව සෙල් කරන එකට තමයි කම්පැනි ස්ටොක්ස් කියලා කියන්නේ. දැන් අපි කතා කරන්නේ ෆොරින් එක්ස්චේන්ජ් කියන එක ගැන. ෆොරින් එක්ස්චේන්ජ් එක කෙටි කරලා තමයි forex හැදෙන්නේ. ඒ කියන්නේ ෆොරින් එකෙන් FOR එකයි එක්ස්චේන්ජ් එකයි EX එකයි අරගෙන තමයි forex හැදෙන්නේ. forex කියන එකේ තේරුම තමයි විදේශ විනිමය හුවමාරු වෙළඳපොළ කියන එක. forex කියන එකේ තේරුම තමයි විදේශ විනිමය හුවමාරු වෙළඳපොළ කියන එක. ඔයාලා දැන් හිතන්න සිතුම් කියලා පුද්ගලයෙක් ඉන්නවා. මේ සිතුම් කියන පුද්ගලයා රුපියල් 30000ක් අරගෙන යනවා ඇමරිකාවට යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න. එයාට ඒ භාණ්ඩේ මිලදී ගන්න පුළුවන්ද? බෑ. එයා අර යන්නේ ශ්‍රී ලංකන් රුපියල්. අනිවාර්යෙන් එයා ඇමරිකාවට යනවා නම් ඒ සල්ලි ටික ඇමරිකන් ඩොලර් වලට හුවමාරු කරගන්න ඕනේ. ඒ සල්ලිය හුවමාරු කරගන්න ඕනේ එක්කෝ forex broker කෙනෙක් කරා නැත්තම් බැංක් එකකින් තමයි එයා සල්ලි ටික හුවමාරු කරගන්න ඕනේ. ඔයාලා හිතන්න ඇමරිකන් ඩොලර් එක රුපියල් 300ක් වෙන තැනකින් එයා ඒ රුපියල් 30000 හුවමාරු කරගත්තා කියලා. එතකොට එයාට ඇමරිකන් ඩොලර් 100ක් එනවා. එයා ඒ 100 අරගෙන යනවා ඇමරිකාවට. ඊට පස්සේ එයා ඇමරිකාවේ ටික දවසක් කිසිම භාණ්ඩයක් ගන්න නැතුව ඒ ඩොලර් 100ම තියාගෙන එනවා මෙහාට ලංකාවට. එතකොට ශ්‍රී ලංකාවට එද්දී ඒ ඩොලර් එක රුපියල් 310යි. ඒ කියන්නේ යාට නිකම්ම රුපියල් 10ක ලාභයක් ඇවිල්ලා. ඒ කියන්නේ ඩොලර් එක එයා යද්දි 300යි එද්දි 310යි. එතකොට ඒ රුපියල් 10 ඩොලර් 100ෙන් ගුණ කරපුවම රුපියල් 1000යි. යාට නිකම්ම රුපියල් 1000. ඒ කියන්නේ එතනම නිකම්ම එයා නොදැනුවත්ම එතන ෆොරින් එක්ස්චේන්ජ් එකක් වෙලා තිනවා. එතකොට එයා නිකම්ම එතන විදේශ විනිමය හුවමාරුවක් වෙලා තිනවා එතන. අන්න ඒකට තමයි forex කියන්නේ. අද අපි ඔයාලට කියලා දුන්නේ forex trading වල මූලික හැඳින්වීමයි. දෙවෙනි ලෙසන් එකෙන් අපි නැවත හමු වෙමු. අපි JDN trading community